ග්‍රීස්ම ඍතුවේ ලස්සනම ලස්සන දවසක් තමයි අද. අද ඉතින් ලස්සන දවසක් විතරක්ම නෙමෙයි, මට නම් අද දවසේ ගොඩාක් සතුටු දවසක් වෙන්නයි යන්නේ. කොමාරිකා මේ ගහත් මට මේ කැලණි තිස්ස නෑ කැලණි තිස්ස අර කහපාට මල් පෙපෙන්නේ ගොඩක්. ඔව් ඔව් මේක කණේරු මේ හොඳට හැදිලා නේනේ. කණේරු නම් හැදෙනවා ඇතිනේ. එහෙනම් කදුරු මෙන්න අර පැල හැර මං ආසේව outdoor plants මේ වගේ ඇතුළේ තියන්න බෑනේ නේ. නැත්නම් බෝගන්විලා. ඉතින් අද දවස අපි දෙන්න මේ ඇවිල්ලා ඉන්නේ අපේ ගෙදරට මල් පැල අරන් යන්න. කොට්ටම් බා. අපි මුලින්ම ඇතුළට ආව ගමන්ම තිබුණේ outdoor plants විතරයි. ඒවා ලොකු පැල සමහර ඒවා මෙහි අය ගොඩක් පොඩි කාලේ ඉඳන් පැලවවන්නේ නැහැ. මේ වගේ තැනකට ඇවිල්ලා මෙතනින් වවලා තියෙන ලොකු පැලයක් අරගෙන ගිහිල්ලා එහෙමම යාළගේ වත්තේ එන්දෙනවා. ඔන්න දැන් තමයි අපි ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තියෙන තැනට ආවේ. මම හිතන්නේ ගොඩක් පැල යාළට අද ඇවිත් තියෙනවා. ඒවා පිළිවෙලට තියාගන්න ගමන් තමයි හිටියේ යාළා. මේ පැලේ නම් මට මාර විදියට හිතට ඇල්ලුවා. හරිම ලස්සනයි. අර හරියට ජපානයේ සකුරා ගස්වල සකුරා මල් පිපෙනවා වගේ. මේක නම් මට ගෙදර ගිහින්නමයි හිතුනේ වෙලාවේ. මේ අරගෙන චූටි පැල මල් නෙමෙයි මේ ඒකේ කුලමයි. මේ මාර ලස්සනයි ඒ ගහන්නේ. කොහොමාරි ගෙදර ගේන්න මම අන්තිමට තෝරගත්තේ මෙන්න මේ පැලේ. මම වයිට් ලිලී වලට ගොඩක් ආසයි. ඉතින් මේකේ මලත් චුට්ටක් ඒ ලිලී මල වගේමයි. ඉතින් ඒකේ ආසාවට මට හිතුණා මේක මට ගෙදර තියාගන්න ඕනේ කියලා. ඉතින් මේ මල් පැලෙත් අරගෙන අපි හැමෝම ගෙදර ආවා. දැන් රෑ වෙච්ච හින්දා. පහෝදා උදේ නැගිටිද්දි මට හොඳටම හෙම්බිරිස්සාව හැදිලා. ඉතින් හස්බන්ඩ් මට උදේම කොත්තමල්ලි තම්බල දුන්නා. නැත්තම් මුළු දවසම අමාරු වෙන්න ඉන්න වෙන්නේ. හෙම්බිරිස්සාව අමාරුයි කියලා බෑනේ. නිවාඩු දවසේ තියෙන වැඩ ඔක්කොම ඉවර කරගන්න ඕනේ. රෙදි ටිකත් හේදෙන්න දාලා මම මේ හදන්නේ අපි දෙන්නට උදේට කන්න රසම රස කෑමක් හදාගන්න. උදේට අපි දෙන්නම ගොඩාක් ලොකු දෙයක් කන්නේ නැහැ. මේ වගේ පොඩි දෙයක් කන්න තමයි කැමති.
අනිත් එක තමයි මේ නූඩල්ස් එක නම් මාරම රසයි. අපේ අක්කි මට බයිනවා හැමදාම ඔයා නූඩල්ස් කනවා පැකට් එකක් ඉවර වෙද්දී තව එකක් ගේනවා ඕවා කන්න හොඳ නෑ කියලා. ඒ වුණාට අනේ මන්ද මේ නූඩල්ස් එක නම් මාරම රසයි. මොන විදියට ඇදුවත් ඒකේ නම් වෙනසක් වෙන්නේ නෑ. මේ නූඩල්ස් එක මේ විදියට වගේම මේක වතුරෙන් තම්බන්න නැතුව ෆ්‍රෙෂ් මිල්ක් දාලා තම්බගත්තම මාරම රසයි. ඔයාලා try කරලා බලන්න. ලංකාවේ තියෙනවනේ කොත්තුමී පැකට්. ඉතින් ඒකට අර පැකට් ඔක්කොම දාලා වතුර වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් හරි පිටිකිරි හරි දිය කරලා ඒකෙන් තම්බගෙන බලන්නකො මාරම රසයි. මේක කෑව වගේ නෙමෙයි ගොඩාක් දැවිල්ලයි. ඉතින් මම ප්ලම් ගෙඩි දෙකකුත් කපා ගත්තා මේක කාලා කන්න. දැවිල්ල හින්දම නෙමෙයි පුළුවන් හැම වෙලාවකම වගේ ඔයාලත් ඔයාලගේ කෑම වේලට වසවිස නැති එළවලු පළතුරු එකතු කරගන්න අමතක කරගන්න එපා. ප්‍රධාන කෑම වේලට නැතත් අතුරු පසක් විදියට එහෙම නැත්නම් ස්නැක් එකක් විදියට අමුවෙන් කන්න පුළුවන් එළවලු ඒ වගේම පළතුරු මොනවා හරි දවසට හෝ දවස් දෙක තුනකට සැරයක් හරි කන්න අමතක කරන්න එපා. ඔන්න දැන් තමයි මං ආසම වැඩේ කරන්න හදන්නේ. ඊයේ මේ පැලේ ගෙනාවට මම බොහොම මාරුවෙන් තියාගෙන හිටියා ඔයාලත් එක්කම මේ පැලේ එළියට ගන්න. බලන්නකෝ ඉතින් අර ඉටිකොලේ හින්දා එයා හිර වෙලා හිටියට මෙයා ලොකුවට හැදිච්ච ලස්සන පැලයක්. මේ පැලේට පස් චුට්ටක්වත් දාන්න ඕන නෑ. ඒ කඩේ අංකල් කිව්වා මේ වගේ කප් එකකට වතුර සතියෙන් සතිය මාරු කරලා මෙයාව ඒ කප් එක ඇතුලේ දාලා අපිට තියාගන්න පුළුවන් කියලා. මේකේ මුල් ටික ඔක්කොම එළියේ තියෙන්නේ අර අනිත් කප් එක ඇතුලේ. තව ලස්සන වැඩක් කරන්න තමයි අපි හදන්නේ. ඊට කලින් අපි ළඟ හිටපු අනිත් පැල ටිකට පොඩි සාත්තුවක් කරා. අපි අලුත් පැලේ ගෙනාපු තැනින් කොහොඹත් අරන් ආවනේ. ඉතින් පරණ පැල ටිකටත් අලුතෙන් කොහොඹත් දාලා එයාලට ඊට හදලා දීලා අලුත් පැල හිටවන්න තමයි ආපහු හදන්නේ. වැඩි උතුරටියක් බහිනවද ගන්නට?
හයියයි පෙළ වෙලා හොඳේ දවස් කීයද 3යි 3යිනේ අම්මට බෑ මෙන්න මුල් මේක අපි දවස් 3කට කලින් ගෙනල්ලා නිකමට මේක පැල කරලා බැලුවා පැල වෙනවද මරනවද කියලා. මේක මේ ගොඩක් එළිය හැදෙන මේ මල් වර්ගයක් නේ. දවස් 3යි ගියේ පේනවනේ. ඒක නෙමෙයි බලන්නකෝ මං හොයාගත්ත ලස්සන දේ මගේ අලුත් පැල හිටවන්න මං හොයාගත්ත කියුට් පෝච්චි ටිකක්. මේ පෝච්චි වල මං හිටවන්න හදන්නේ ජපන් රෝස. අර ලංකාවෙත් තියෙන්නේ අර ගොඩාක් මල් හැදෙන්නේ චූටි රෝස පාට කා පාට එහෙම. මේක ජපන් රෝස වර්ගයක්. පොහොට්ටු නම් තියෙනවා. තාම මල් මොන වගේද කියලා දන්නේ නැහැ. මං හැදුනම ඊළඟ වීඩියෝ එකේ අරන් එන්නම්කෝ. දැන් මම හදන්නේ මේ ඔක්කොම අපේ ජනේලෙ ළඟින් තියාගන්න. මොකද දන්නවද මං එතනින් තියන්නේ? මම උදේට හැරුණ ගමන් මට පේන්නේ මෙතන. ඉතින් මට මේ දැනුත් මැවිලා පේනවා වගේ මේ පැල ලොකු වෙලා මල් පිරීලා තියෙද්දි මගේ හිතට කොච්චර සතුටක් දැනෙනවද කියලා. ඒ වැඩෙත් ඉවර කරලා මම දැන් ලෑස්ති වෙන්නේ දවල්ට කෑම හදන්න. ඉතින් මුලින්ම මම බත් එක හදා ගන්නවා නැත්නම් සමහර දවසට මට ඒක අමතක වෙනවා. අද ලංකාවේදී කන්න ආසම කෑමක් තමයි හදන්නේ. හැබැයි මමයි මගේ හස්බන්ඩ්යි මුල්ම වතාවට තමයි මේ හදන්නේ. අපි අද පොලොස් හදන්න තමයි හදන්නේ. පොලොස් හත් තිබුණා. තිබුණ නැත්තේ නෑ. ඩුබායිත් තිබුණා. හැබැයි අපි ගත්තේ නෑ. අපි දැනට හදන්න තේරෙන්නේ නැති හින්දා. ඒ වුණාට අද චූටි ගෙඩියක් තිබුණා. අපි දෙන්න හිතුවා කමක් නෑ අරගෙන බලමු. අම්මලාගෙන් අහලා ඒ විදියට හදමු කියලා. අපි දෙන්නටම ඉතින් මේ වෙලාවේ මතක් වුණා අපේ අම්මලා දෙන්න පොලොස් ඇතුවම කොච්චර රසද කියලා. අපි දෙන්නත් ඉතින් ආසාවෙන් හදනවා. ඒ වගේම රසට සුවඳට හදාගන්න පුළුවන් වෙයි කියලා හිතලා. අද අපේ ගෙදර දවල් මෙනු එක නම් මාරම රස වෙයි. මම පොලොස් හදලා, පරිප්පු හදලා, තව පොල් සම්බලකුත් හදාගත්තා. මම දැන් හදන්නේ දවල්ට කෑම කාලා කන්න ලංකාවේ විදියට ෆෘට් සලාඩ් එකක් හදන්න. හැබැයි ඉතින් අද මට එකට ගස් ලබුයි අන්නාසියේ දෙකම අඩුයි. ඒ වුණාට කමක් නැහැ. තියෙන දේවල් දාලා රසට හදාගමුකෝ. අයිස්ක්‍රීම් තොත් අඩුයි. අයිස්ක්‍රීම් කන්න බෑ. එහෙම වුණොත් නම් ඉස්පිරිතාලේ තමයි යන්න වෙන්නේ. මට හොඳටම එම්බිලිස් ආවනේ.
ලංකාවේ ඉන්න කාලේ ගෙදරට කවුරු හරි එනකොට නැත්තම් අවුරුද්දට එතකොට ගෙදර මොනවා හරි විශේෂ දෙයක් තියෙන දවසට මගුල් ගෙවල් වල දාන ගෙවල් වල මේ ෆෘට් සලාඩ් එක නැති තැනක් නැහැනේ. නැතුවම බෑනේ. ඉතින් ඒ රස මට කන්නත් කලින් දැනටමත් මතක් වෙනවා. අර ගස් ලැබු හැම දැම්මම මේකේ අර වතුර වගේ හැදෙනවනේ. ඒකත් එක්ක මේ පළතුරු කෑලි හැපෙද්දි මාරම රසක් තියෙන්නේ. මම මේක දැම්මම හදාගෙන තියාගත්තේ මේකට දෙහි සීනි දැම්මම අර පළතුරු වල තියෙන යුෂත් එක්ක මේකේ මාරම රස වතුර එකක් වගේ හැදෙනවා. ඉතින් අන්න ඒකත් එක්කම කන්න ඕන හින්දා මම කෑම කන්නත් කලින් මේක හදාගෙන තියාගත්තා. එහෙනම් ඉතින් ආයෙමත් ලස්සන දවසකින් හම්බෙමු.